මුකුල් චෞත්‍රී ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ උපතලද මුකුල් 21 හැවිරිදිවේ පසුවනවා. මුකුල් මෙවර මංගල IPL තරගාවලියට එක්වමින් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ඔහු නිම වූ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 27කින් 6 පහර 7ක් සහ 4 පහර 2ක්ද සමකින් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ලක්නෝ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඊයේ රාත්‍රියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම සමග පැවති තරගයේදීද ලකුණු 39ක් රැස් කරමින් කඩා වැටී තිබූ ලක්නෝ ඉනිම ගොඩ ගන්නට මුකුල් සමත් වූද තරගය පරාජය වුණා. කෙසේ වෙතත් මැදපෙළ පිතිකරුවෙකු සහ කඩුළු රකින්නෙකු ලෙස කටයුතු කරන මුකුල්ගේ ක්‍රීඩා රටාව පිළිබඳව ලක්නෝ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ග පවසා තිබුණේ ඉදිරි මාස 4 ඇතුළත ඉන්දිය කණ්ඩායමේ අංක 6 හෝ 7 ක්‍රීඩකයා ලෙස ඔහු ක්‍රීඩා කරනු ඇති බවයි. In the next 4 months, I'm going to turn him into the scariest number 6 or 7 batter in India. කෙසේ වෙතත් මුකුල්ගේ ජීවන කතාව වෙනස් එකක්. මුකුල්ගේ පියා ඔහු ඉපදින්නටත් පෙර සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු කරන්නට සැලසුම් කර තිබුණා. ඒ අනුවයි කුඩා කල සිටම සියලු ධනය තම පුත්‍රයාගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කරන්නේ. තමන් ජීවත්වන නිවසද විකුණා තමා කුලී නිවසකට යන මුකුල්ගේ පියා මුකුල්ගේ ක්‍රිකට් දිවිය වෙනුවෙන් විශිෂ්ට කැපකිරීම් රැසක්ම සිදු කරනවා. පියාගේ නොසැලෙන අධිෂ්ඨානය හමුවේ මුකුල් අවසානයේ නතර වන්නේ IPL වැනි ලොව දන්නවත්ම ක්‍රිකට් ලීගේ ස්ථානයක් වෙන් කර ගනිමින්. මුකුල් පසුගේ වසරේ අගභාගයේදීද ඉන්දිය අවුරුදු 23න් පහළ ප්‍රාන්ත කණ්ඩායම් සමග පැවති තරගාවලියේදී තරග 9කදී 6 පහර 39ක්ද එල්ල කරමින් තරගාවලිය පුරා ලකුණු 617ක් ලබා ගැනීමත් සමග ඔහුව මෙලදී ගන්නට IPL කණ්ඩායම් රසක් උත්සුක වුණා. එහිදී මුකුල්ගේ පියා මුකුල් වෙනුවෙන් වැය කළ සියලු ධනය එක රැයකින් උපයා දෙන්නට මුකුල් සමත් වන්නේ ඉන්දිය රුපියල් 2 කෝටි 60 ලක්ෂයකට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගැනීමත් සමගයි. තවමත් IPL තරඟ 5ක් පමණක් ක්‍රීඩා කර ඇති මුකුල්ගේ දක්ෂතා ඔබට ඉදිරි දිනවලදී දැක ගන්නට ලැබේවි. පියාගේ වසර ගණනාවක නොසැලෙන අධිෂ්ඨානයත් පුතාගේ විශිෂ්ට උත්සාහයත් මනාව ගැලපීම නිසා හෙට දිනේදී ඉන්දිය ජාතික කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමට විශිෂ්ට පිතිකරුවෙකු බිහිවන බව නම් නොඅනුමානයි. Kelly Bima, the Sports Desk.